The seat you are seated in, ඔගොල්ලෝ වාඩිලා ඉන්න පුටු, means you are already healed. අදමා ජීවත් වන්නේ ඔබේ කරුණාවෙන් පමණයි සදා කාලයටම ගයන්නෙමි මා වාට මොකක්ද කියන්න තියෙන්නේ? මම මහරගම ඉඳන් ටිකට් කපාගෙන කිලිම් එන්න මිරකල් ඩෝම් එකට. දැන් වත් සනීපයි. මෙතෙන්ට එන්න මෙතන විශ්වාස කරන්න. මම ආයි පාරක් එනවා මෙතෙන්ට. Hallelujah! That the power of God will touch you now. Okay, and the hill of a circle. So how do you explain his healing, immediate healing? How do we explain it? That's God. Amen. අයිස්නැත් දවස්වලට පෙති දානවා. මම තමයි හිටියේ. දැන් මට හැම දෙයක්ම නැතුව ඉන්න පුළුවන්. Jesus is what your soul needs. ඔබගේ ප්‍රාණයට අවශ්‍ය ජේසුස් වහන්සේයි. There is no high like the Most High. ජේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ සියලු දෙනාට ආශිර්වාදමත් දවසක් ප්‍රාර්ථනා කරනවා. අද දවස ඔබට යහපත් දවසක්. අද දවස ඔබට සාර්ථක දවසක්. අද දවස ඔබ අනිවාර්යයෙන්ම ජය ගන්නා වූ දවසක්. මේවා නිකම් වචන නෙවෙයි. මේ වචන මම ඔබට කිව්වේ ජේසුස් වහන්සේගේ නාමයෙන්. ඔබ ඒ විශ්වාස කරනවා නම් අද දවස ඔබට සැබවින්ම ආශ්චර්යගෙන දෙන සඵලත්වයෙන් දෙන දවස් බවට පත් වෙනවා. අද මා ඔබත් සමග මා ඇසින්දුටු සාක්ෂි කිපයක් බෙදා ගන්න බලාපොරොත්තු වෙනවා. මා ඇසින්දුටු සාක්ෂි ගැන කතා කරද්දී විශේෂයෙන්ම සුව කළ නොහැකි තරම් අපහසුතාවෙන් දුක් විඳින ජනතාව, වෛද්‍ය විද්‍යාවට කරන්න බැරි තැනදී පිහිට සොයාගෙන ආපු ජනතාව, ඒ වගේම වෛද්‍ය විද්‍යාවෙන් මෙච්චර කාලයක් යයි කියලා කියපු දේවල් ක්ෂණිකව සුවෙච්ච අවස්ථාවල්, මේ වගේ ආශ්චර්යමත් කාරණා කිපයක් ඔබ සමග බෙදා ගන්නට සූදානම්. මේ සියල්ලම මම ඇසින් දැක්ක ශ්‍රව්‍ය දෘශ්‍ය ලෙස පටිගත කරගෙන ඔබ වෙතට ගෙන එනවා. මේ දිවසවර ජෙරොම් ප්‍රනාන්දු සේවය ඔබ වෙත ගෙන එන මා ඇසින් දුටු සාක්ෂි. මට heart attack තියෙනවා, හතිය තියෙනවා. එතකොට SLE කියලා ලෙඩක් තියෙනවා. You are lost. ඔබ අතරමං වෙලා. You don't know where to go. කොහේ යන්නද කියලා දන්නේ නැහැ. හයියෙන් වදින පාරක් වගේ වුණා. එච්චරයි. මේක කුඩි විනයක්කින් ආපු දෙයක්. ඩොක්ටර්ස්ලා දැන් කියනවා කකුල හදන්න බෑ. You will not need these two again. වාට ආයේ මේ දෙක ඕනේ වෙන්නේ නැහැ. I give you Jesus. මම ඔබට ජේසුස් වහන්සේව දෙනවා. ක්‍රිස්තුස් වහන්සේ කුරුසදී ඔබගේ කර්මය වෙනුවෙන් උන්වහන්සේ දුක් විඳා. ඉතින් අද ඔබගේ ශරීරය තුළ හෝ මනස තුළ හෝ දුකක් වේදනාවක් තියෙනවා නම් මට සුභාරංචියක් තියෙනවා ඔබට කියන්න. ඒ වගේම උන්වහන්සේගේ සේවකයා, උන්වහන්සේගේ දිවසේවකයා ප්‍රොෆෙට් ජෙරොමේ ස්ථානයේ ඉන්නවා. තවත් දේවගතවරු සමූහයක් ඉන්නවා. ඔබට ඒ ස්ථානයට පැමිණෙන ඕනම විටක ජේසුස් වහන්සේගේ ප්‍රේමය, කරුණාව, සුවය, නිදහස, සඵලත්වය ඔබට අත්දකින්න හැකියාවක් ලැබෙනවා. ඒ නිසා මම ඔබට කියන්නේ විසඳුමක් තියෙනවා ජේසුස් වහන්සේ තුළ. ඇවිත් බලන්න කියලායි මම ඔබට කියන්නේ. ධර්මිෂ්ඨකමක් කියන දීමනාව දෙවියන් වහන්සේ ඔබට දෙනවා. සදාකාල ජීවනය කියන දේ ඔබට දෙනවා. Many of you are going to recover now. ඔබගෙන් බොහෝ අය දැන් සුව වෙනවා. කර්මයේ ප්‍රතිඵල විඳින මිනිසුන්ට ජේසුස් වහන්සේ දෑත දිගු කරමින් උපස්ථාන කරනවා. ඒ උපස්ථානය ශ්‍රී ලංකාවේ ප්‍රායෝගිකව ඔබට ලබාගත හැකි ස්ථානය තමයි මිරකල් ඩෝම් කියලා කියන්නේ. ජේසු රජුන් වැඩ සිටිනා තැනටම එන්න, සුවය බලය අත් විඳිනා හැටි දැක ගන්න. ජෙරොම් නැමැති දිවැසි තුමන් ගැන දැනගන්න. දුර ඉන්න එපා ඔන්න ඇවිත් බලන්න. විදුන් මරණයට අතහැරි ජනයන් අතර, මරණය පරදා ජීවය දෙන තැන මෙතන. මුලින්ම මම ඇසින්දුටු සාක්ෂිය හරිම පුදුම එකක්. මේ කාන්තාවගේ ඉතාමත්ම බරපතල තුවාලයක් කකුලේ තියෙනවා. ඉතින් මේ තුවාලය එන්න කලින් එයාට විවිධ රෝගාබාධ තත්ත්වයන් ඇති වෙලා තිබිලා තියෙනවා. මට heart attack තියෙනවා, හතිය තියෙනවා. එතකොට SLE කියලා ලෙඩක් තියෙනවා. ප්‍රතිසත්තිකරණය, ලේ අඩු, ඒ ගොඩක් ප්‍රශ්න තමයි තියෙන්නේ. මේකෙන්ද මේ ලෙඩ බෝ වෙන ලෙඩ වැඩි වෙනවා, ප්‍රශ්න වැඩි කියලා තමයි කියන්නේ. මේ හැම එකකම ප්‍රතිඵලයක් විදියට එයාට අවසානයේදී තුවාලෙත් උග්‍ර වෙලා ඇවිද ගන්න බැරි තත්ත්වයට පත් වෙනවා. කකුලක් දැන් අවුරුද්දකට කිට්ටුයි. ඇවිදින්න බැරුව.
You're in darkness, ඔබ අන්ධකාරයේ ඉන්නේ. but I'm giving you Jesus. නමුත් මම ඔබට ජේසුස් වහන්සේව හඳුන්වා You දෙනවා. are sick, ඔබ රෝගී වෙලා ඉන්නවා. but I'm giving you Jesus. කකුලේ අස්ථි දිය වෙලා කියලා මාස 4-5ක් වෙනවා. ගම්ම තුවාලයක් හැදිලා. ડોක්ටර්ස්ලා දැන් කියනවා කකුල හදන්න බෑ. කම්බියක් දාන්න පුළුවන් කියලා. ඒකත් දාන්න බෑ කියනවා. සීනි නිසා බැරි වෙන්නේ. ඉතින් මිරකල් ඩෝම් එකට එයා එන්නේ කිහිලිකරු දෙකක ආධාරයෙන් සහ තවත් අයගේ ආධාරයෙන් තමයි එන්නේ. ඒ තරම් තත්ත්වය බරපතලයි. ඒ වගේම ඇය පුදුම විදිහට මානසිකවත් ආත්මිකවත් පීඩා විඳපු කාන්තාවක්. මහත්තයා දරුවෝ ගොඩක් දුකෙන් හිටියේ. මහත්තයා තමයි ගොඩක්ම උයන්නේ පියන්නේ. හැමදේම කරන්නේ. හුස්ම ගන්න බෑ, කන්න බෑ, වමන යනවා, බඩ යනවා. ඒ වගේ ලෙඩත් එක්ක තමයි මම ආවේ මෙතෙන්ට. ඊට පස්සේ මං හොස්පිටල් එකේ නතර වෙලා හිටියා. ඉන්නකොට මේ අහම්බෙන් වගේ මහත්තයාගේ යාළුවෙක් මෙතෙන්ට එන යන කෙනෙක් තමයි. එයා කිව්වා මේ අපි යන්නන්ගේ බලන්න තැනක් තියෙනවා. මෙතන ගොඩක් ලෙඩ හොද වෙනවා, සුව වෙනවා. එයාගේ නෝනත් අසනීප වෙලා හිටියේ. පෙනඩෝල් කාඩ් එකක් විතර දවසට බොන කෙනෙක් කිව්වා. එයා හොඳයි කියලා කිව්වා. ඇය ඇවිල්ලා අසුන්ගෙන සිටියා. ඉතින් දිවසිවරයා ඇයට උපස්ථාන කළා. මෙයා ගොඩාක් කල් දුක් විඳා. අවුරුදු 1කමාරක් මේක කුඩි විනයකින් ආපු දෙයක්. Father, පියාණනි, look on the suffering of these people. මේ මිනිස්යන්ගේ දුක් විඳීම දැස බැලුව මනවා. And much of their suffering is coming from witch doctor ඔවුන්ගේ දුකෙන් බොහෝ ප්‍රමාණයක් පැමිණෙන්නේ කට්ටඩියන්ගෙන් and enemies සහ සතුරන්ගෙන්. to send vengeance to that enemy's camp. ඒ සතුරාගේ කඳුවර වලට පලි ගැනීම යවුව මනවා. Fire from heaven. ස්වර්ගෙන් එන ගින්න. අවසානයේදී ඇගේ තත්ත්වය එක ක්ෂණයකින් වෙනස් වුණා. අත තියෙනවා විතරයි දැවුනේ. හයියෙන් වදින පාරක් වගේ වැදුනා. ඒ වෙලාවෙම නිකන් ඇඟ ඇතුලේ ගැහෙනවා වගේ තමයි දැනුනේ. You're free. අනිදහස්. හalleluya. ඇයට වින කරපු, ඇයට හතුරුකම් කරපු ඒ මරණීය ආත්මය ඇගේ ශරීරයෙන් දුරු වුණ ගමන්ම එයාට තනියෙන් ඇවිදින්න පුළුවන්කම ලැබුණා. මේ තමයි ඒ ආශ්චර්යය. By the finished works of Jesus Christ, rise up and walk now. I release the light of God to you. දැන් ඉතින් අර ලොකු බරක් නිදහස් වුණා වගේ දැනෙනවා. You will not need these two again. ඔයාට ආයේ මේ දෙක ඕනෙ වෙන්නේ නැහැ. විශ්වාසයි කියන්නේ මං ගොඩක්ම ලෙඩෙක් වගේ ආවේ. ඒ වගේ අයටත් මේ වගේ තැනක එන්න කියලා කියනවා. සුවේ ලැබෙනවා. අන්තිමටම මට නම් සුවේ ලැබුණා. හිටිය තත්ත්වයට වැඩිය ගොඩාක් සුවයි. ගොඩක් සතුටුයි. කිසිම විදියකින් සුව කළ නොහැකි දේ සුව වෙන භූමිය ජේසුස් වහන්සේගේ ආශිර්වාදවත් භූමිය. හalleluya. ජේසු රජුන් වැඩ සිටිනා තැනටම එන්න සුවය බලය අත් විඳිනා හැටි දැක ගන්න ජෙරොම් නැමැති දිවැසි තුමන් ගැන දැනගන්න දුර ඉන්න එපා ඔන්න ඇවිත් බලන්න විදුන් මරණයට අතහැරි ජනයන් අතර මරණය පරදා ජීවය දෙන තැන මෙතන මගේ බඩ ඇතුලේ නිකන් කාම හරි හිර කරගෙන ඉන්නවා වගේ දැනුණා. ડોක්ටර් කිව්වා මාස 6-7ක් යනවා ඇඟිලි තුඩු පවා හොල්ලන්න කියලා. හොස්පිටල් එකේ ගහන එන්නතකට පණ නැති වෙනවා. ડોක්ටර් මාව දැඩි සත්කාර දානවා. අද දවසේ ඔබ මේ පොය මෙහෙ වාඩි වෙලා ඉන්නවනම් මම ස්වර්ගයෙන් අසපු හඬ මම ඔබට කියනවා. අද ඇසින්දුට සාක්ෂි නරඹන අතරේදී මම ඔබට විශේෂ දෙයක් කියන්නට ඕනේ. ඒ තමයි පසුගිය පොය දවසේ ඉතාමත්ම අනර්ග දේවල් රැසක් මිරකල් ඩෝම්ෙදී සිදු වුණා. විශාල පිරිසක් සඳහා සහභාගී වුණා. කලින් දවසේ නතර වෙලා හිටිය 100කට අධික පිරිසක්. ඔවුන්ට කෑම බීම නවාතැන් සියල්ල සපයනු ලැබුවා. ඔවුන් පසුදා දේවමයට සහභාගී වුණා. අවසානයේදී ඔවුන් සුව වෙලා තමයි ගෙදර ගියේ. මේ හැමෝම දෙවියන් වහන්සේගේ ආශිර්වාදයත් උන්වහන්සේගේ ජීවමාන හඬත් දිවසේවරයාගේ උපස්ථානයත් ලබාගෙන තමයි මිරකල් ඩෝම් එකේ පිටව ගියේ. I am speak now. Your healing is here. Everyone in the audience, stretch your hands towards them. දකුණු අත සහ ඔහුගේ බෙල්ල සහ ඔහුට කොන්ද සහ ඔහුගේ බඩේ වේදනාවක් අවුරුදු 4ක් සිට දිවසේවරයි. නමුත් අද ඔබතුමාගේ උපස්ථානයෙන් පසුව මට ඉරද දියද්දී මන් දන්න මගේ ඇඟ දිගේ කරන්ට් එක දුනා වගේ වුණා. මට එකපාර හිතා ගන්න බෑ ඒක නැතුව ගියා.
You know, when I came to him, he broke down. එයා ටිකක් ඇඬුණා යාට. அவர் අழத் தொடங்கினார். And we might think it's just a child crying. It's not අපි a හිතන්නේ child නිකන් මේ crying. පුංචි දරුවෙක් අඬනවා කියලා. This is the presence of God that is on this child. සතුටු වෙනවා මගේ ළමයා සනීපෙන් ඉන්න මේක මෙහි එන්න නොලැබුණා නම් තවත් හැමදාම මගේ දරුවා අසනීපෙ දිවසිවරය එයාටත් ගොඩක් ස්තුතිවන්ත වෙනවා මම. The power of God is upon you now. Come out of their bodies, darkness. මෙයාට වද දෙන මේ ආත්මය තප්පරයකින් අපි ඉවත් කරන්න. Hallelujah. තප්පරයකින් ඉවත් කරන්න හේතුව ஒரு நொடியில நாங்க வெளியேற்றுகிற காரணம் නැත්නම් මේ දරුවට දේව වචනය අහන්න කරදරයක්. இல்லாட்டி தேவ வார்த்தை கேட்ப அது ஒரு பிரச்சனையா இருக்க போது மகளுக்கு. ඉවත් වෙනවා. Never enter again. In the mighty name of Jesus. ජේසුස් වහන්සේගේ බලවත් නාමයෙන් You are free. නිදහස්. අර කොහොමද දැන්? හොඳයි. මොකක්ද උනේ? මොකක්ද උනේ වන්? ඒ කියන්නේ අවුරුදු දෙකකින් නම් පපුව කැක්කු තියෙන මොකුත් කරගන්න බැහැ. දැන් මොකක්ද උනේ? දැන් සම්පූර්ණ නිදහසක් දැනෙනවා. ஹalleluya. ஹalleluya. ඉතින් පොය දවසේ දේව මේ විශේෂත්වයක් තියෙන තමයි දිවාහාරය සපයනවා හැමෝටම. ඉතින් ඕන දිවාහාරයත් අරගෙන තමයි ලස්සනට සතුටින් සුවය ලබලා ඒ වගේම අනාගතය ගැන පැහැදිලි දැක්මක් ඇති කරගෙන මිරකල් ඩොම් එකෙන් පිටව ගියේ. අන්ධකාරයෙන් ආලෝකයට එන සෙනගක් මේ ස්ථානයේ ඉන්නවා. இருளிலிருந்து வெளிச்சத்துக்கு வர ஜனங்கள் இருக்கிறாங்க இந்த මම ඔබටයි ආරාධනා කරන්නේ. මීළඟට මා ඔබ වෙත ගෙනෙන්න බලාපොරොත්තු වෙන්නේ තවත් එවැනිම ඇසින්දුට සාක්ෂියක්. මේ කාන්තාවට සෞඛ්‍ය ගැටලු නැත්නම් රෝගී තත්ත්වයන් ඇති වුණාට පස්සේ ඇයට එන්නතක් ලබා දෙනවා. නැත්නම් ඉන්ජෙක්ෂන් එකක් ලබා දෙනවා. මේ ඉන්ජෙක්ෂන් එක වැරදිලා හරි ඒකේ අතුරුපැලයක් විදිහට හරි ඇයට විවිධ සංකූලතා ඇති වෙනවා. ගිය මාසේ 23 වෙනිදා මම බඩේ අමාරුවකට මාතර හොස්පිටල් එකේ ඇඩ්මිට් වෙන්නේ. බඩේ ඇපෙන්ඩික්ස් කියලා බෙහෙත් කෝස් එකක් කරන්න ඕන කියලා තමයි නැවැත්තුවේ. ඊට පස්සේ මට හොස්පිටල් එකේ ගහන එන්නතකට ඊළඟ දවසේ මගේ කකුල් අතපය ඔක්කොම මම පන්න නැති වෙනවා. ડોක්ටර් මාව නැවත ඊට පස්සේ මම මාතරින් කරාපිටිය යවනවා ICU එකටම. මේම සංකීර්ණ කතාවක්. ඉතින් ඒ නිසා ඇය සීමා වෙනවා. වේදනාවෙන් ඉන්නවා. තවදුරටත් රෝගී වෙනවා. මම හොස්පිටල් දවස් 13ක් හිටියා. ඒත් හොස්පිටල් එකෙන් ඩිස්චාර්ජ් කරනකොට මගේ කකුල් දෙකෙන් පල්ලෙහා පණ නැහැ. ඩොක්ටර්ස්ලා ඉඳන් කිව්වා ඔයාගේ ස්නායුවල ප්‍රශ්නයක්. ඒ හින්දා නැවතත් මේ මාසේ අන්තිම ක්ලිනික් එන්න කියලා. මං හිටගත්ත හැටිය මේ මුත්‍රා එහෙම යනවා ඔටෝම. ගෙදර මං කිසිම දෙයක් කරේ නෑ. මගේ මහත්තයා තමා උයල සියලුම දේ කරේ. ඩොක්ටර් කිව්වා මාස 6-7ක් යනවා ඇඟිලි තුඩු පවා හොල්ලන්න කියලා. අවසානයේදී පිටක් නැති තැන එනවා මිරකල් ඩෝම් එකට. ඔබගේ පය ගෑවිලා ඉන්නේ සුවේ භූමිය. හොස්පිටල් එකේදී දවස් 13ෙම නිින්ද ගියේ නෑ. මම මේ සුව මෙහෙවල් තමයි බලලා රෑ 2කින් පස්සේ 3න් පස්සේ තමයි මට නිින්ද ගියේ. මාතරේ ඉඳලා එනවා මගේ යාළුවෙක් එයා හැමදාම මෙහෙ එනවා. එයා තමයි කිව්වේ යන්න ඔයාට එදා දවසේම සුවේ දෙයි කියලා. ප්‍රොෆෙට් ජෙරෝම් ජේසුස් වහන්සේගේ නැවත නැගිට්ටා වූ ආධිපත්‍යයෙන් ඇයට උපස්ථාන කරනවා. That lady in the wheelchair. අර රෝදපුටුවේ ඉන්න කාන්තාව I declare you free from that devil. මම ප්‍රකාශ කරන යක්ෂයාගෙන් ඔබ නිදහස් බව. And many of you are there now. They are encountering the Lord during this time. ඔබගෙන් බොහෝ අය මේ වෙලාවේදී ස්වාමින් වහන්සේව සම්මුඛ වෙන අත්දැකීමකට එනවා. වොමින් කරා. ඊට පස්සේ මගේ බඩ ඇතුලේ නිකන් කාම හරි හිර කරගෙන ඉන්නවා වගේ දැනුණා. ඊට පස්සේ වොමින් කරාට පස්සේ මට දැනුණා ඇඟට නිකන් ලොකු මේ සියල්ල එක ක්ෂණයකින් වෙනස් වුණා. එක වචන වලින් මට කියන්න තේරෙන්නේ නැහැ. රෝදපුටුවකින් තමයි අද මේ ස්ථානට අරගෙන වෙලා තියෙන්නේ. මේ සියලු අපහසුතා මැද්දේ දිවසිවරයට උපස්ථාන කරා තප්පර කීපය ගත වුණේ. ඇය අවදි වුණා. ඇය ජීවනයේ පැමිණියා. නැවත ප්‍රාණය ඇය වෙතට පැමිණියා. ඇවිදිනවා, ගමන් කරනවා. ජේසුස් වහන්සේට ප්‍රශංසා වේවා. හalleluya. හalleluya. ඇත්තටම මං ඉස්සෙල්ලාම දන ගහලා බැලුවේ මට දන ගහන්න පුළුවන්ද කියලා. ඇත්තටම මේ දේ පුළුවන් මට. මට ගෙදර කිසිම දෙයක් කරගන්න බැරුව හිටියේ. දැන් මට පය ගහලා ඇවිදින්න පුළුවන් නේ ලොකුම සතුටක් ඒක. තරම් ලොකු හාස්කම. ඒක ඇවිල්ලාම තමයි බලන්න ඕන. ක්‍රිස්තුස් වහන්සේ කුරුසදී ඔබගේ කර්මය වෙනුවෙන් උන්වහන්සේ දුක් විඳා. ඉතින් අද ඔබගේ ශරීරය තුළ හෝ මනස තුළ හෝ දුකක් වේදනාවක් තියෙනවා නම් මට සුභාරංචියක් තියෙනවා ඔබට කියන්න. ඒ වගේම උන්වහන්සේගේ සේවකයා, උන්වහන්සේගේ දිවසිවරයා ප්‍රොෆෙට් ජෙරෝම් මේ ස්ථානයේ ඉන්නවා. තවත් දේවගතවරු සමූහයක් ඉන්නවා. ඔබට ඒ ස්ථානයට පැමිණෙන ඕනම විටක ජේසුස් වහන්සේගේ ප්‍රේමය, කරුණාව, සුවය, නිදහස, සඵලත්වය ඔබට අත්දකින්න හැකියාවක් ලැබෙනවා. ඒ නිසා මම ඔබට කියන්නේ විසඳුමක් තියෙනවා ජේසුස් වහන්සේ තුළ. ඇවිත් බලන්න කියලායි
මම ඔබට කියන්නේ. ධර්මිෂ්ඨකමක් කියන දීමනාව දෙවියන් වහන්සේ ඔබට දෙනවා. සදාකාල ජීවනය කියන දේ ඔබට දෙනවා. Many of you are going to recover now. ඔබගෙන් බොහෝ අය දැන් සුව වෙනවා. කර්මයේ ප්‍රතිඵල විඳින මිනිසුන්ට ජේසුස් වහන්සේ දෑත දිගු කරමින් උපස්ථාන කරනවා. ඒ උපස්ථානය ශ්‍රී ලංකාවේ ප්‍රායෝගිකව ඔබට ලබාගත හැකි ස්ථානය තමයි මිරකල් ඩෝම් කියලා කියන්නේ. ඒක ඩොක්ටර් ළඟට පෙන්නුවට පස්සේ බෙහෙත් දුන්නාට බබා පාලනය කරගන්න කියලා කිව්වා. බබා වොෂ්රූම් ගියාම ගොඩක් වෙලා වොෂ්රූම් එකේ ඉන්න දෙන්නේ නැතුව අඬ ගන්න කියලා කිව්වා. කවුරු මොන දේ කිව්වත් මන් දන්නවා මගේ බබාට සුව ලැබිච්ච විදිහ, සුව වුණ විදිහ. He had an operation because of degeneration of the hip bone, my prophet, and he was depending on this, my prophet. One touch and now he tells there is no pain whatsoever. But that's not the beauty of it, my prophet. ඉතින් මට මේක හරි අලුත් වැඩක් නෙවෙයි. මට මේ වෙයි කියලා මම විශ්වාස කරේ නෑ. හැබැයි ඒක සිද්ධ වුණා. Amen. යම්කිසි කෙනෙක්ට යම්කිසි දෙයක් දැනෙන්න යම්කිසි අවස්ථාවල් එන්න ඕනේ. අද තමයි මට අවුරුදු 47ක් ගියා ඒ අවස්ථාවේ. වා ස්වාමීන් වහන්සේට ප්‍රශංසා කරමු. මම කොහොමද ජේසුස් ආදරේ. එයාට යාඥා කළා කිව්වා ඔබ වහන්සේ කැමතිසේක් නම් මට යන්න අවස්ථාව ලබා දෙන්න. ඒ ඇවිල්ලා තමයි මෙතනට ආවේ. දැන් මට හිතා ගන්න බෑ මේ. මොකක්ද වෙන්නේ කියලා. So what did I come to you and do? මොකද්ද මම ළඟට ඇවිල්ලා කරුවේ? මොකද්ද කළේ ප්‍රොෆෙට් ළඟට ඇවිල්ලා? නෑ මගෙන් ඉඳගත්තා. ඔඩොක්කේ වාඩි වුණා. මම ඉඳගත්තා. මට ඒලා එකපාරටම අර කැක්කුම ආවා. පස්සේ දන්නේ ගියා. Amen. මෙතනට ඇතුල් වෙනකොටත් මම එයා ප්‍රතික්ෂේපයට ලක් කරගෙන තමයි ඇතුළට ආවේ. ඒක තමයි ඇත්ත. නමුත් දැන් මට මෙතනට නෑවිත් ඉන්න බැරි වෙයි වගේ. තව කට්ටියට කියන්නේ විශ්වාස කරන්න. මම මේක විශ්වාස නොකරපු කෙනෙක්. ඒ නිසා මම කියන්නේ අනිවාර්යෙන් එන්න ඕන දෙයක් හරියයි. හැබැයි විශ්වාසයෙන් එන්න මම වගේ අවිශ්වාසයෙන් එන්න බෑ. ඔයගොල්ලෝ විශ්වාසයෙන් එන්න. එන්න මෙතනට අවිල්ලා බලන්න. ඒ වගේ ඔබත් දන්නවා ඇති මෙවැනි අපහසුතාවලින් පෙළෙන අය සහ ඔබත් එවැනි කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඔහේ සමාජ මාධ්‍ය ඔස්සේ කියවන දොස් කියන ඔබට කිසිම වැඩකට නැති අයගේ කතා අහන්නේ නැතුව එන්න. ඇවිත් බලන්න. ඔබට සුබ සිද්ධ වෙනවා නියතයි. ඒක තමයි ජේසුස් වහන්සේගේ පොරොන්දුව. ප්‍රොෆෙට් ජෙරොම් හරහා උන්වහන්සේ ඒ පොරොන්දුව ඉටු කරනවා සහතිකයි. මොනවා හරි තොරතුරක් දැනගන්න ඕන නම් මෙන්න දුරකථන අංක 011 777 48 77. මීළඟට මම ඔබට කියන්න යන කතාව ටිකක් සංවේදී කතාවක්. සාමාන්‍යයෙන් අපි අර්ශ සමාරුව ගැන අහලා තියෙනවනේ. අර්ශ සමාරුව හැදෙන්නේ වැඩිහිටිය අයට. ඒක හරි වේදනාකාරී අතිශය දුක්ඛිත දෙයක් කියලා මම අහලා තියෙනවා. ඒ වගේ අයට හරියට කේන්ති යනවා, වේදනාව දරා ගන්න බෑ, වාඩි වෙලා ඉන්න බෑ. වගේ පුදුම විදිහට මම අහලා තියෙන මිනිස්සු දුක් විඳිනවා. එවැනි සුවවීම් සිය ගණනක් අපි ඔබට ගෙනල්ලත් තියෙනවා මේ ඇසින් දුටු සාක්ෂි වැඩසටහන ඔස්සේ. හැබැයි පළමු වතාවට තමයි කුඩා දරුවෙකුට අර්ශ සමාරුව හැදුනයි කියලා මම ඇහුවේ. මගේ පළමු වතාවට. ඔබ අහලා ඇති සමහරලාට. බබාගේ පොඩි එක්කෙනාගේ අසනීපයක් තිබ්බා. දැන් මාස 5ක විතර ඉඳන් අර්ශස්. ඉතින් මේ දරුවා ගොඩාක් දුක් විඳලා. හරි පවුනේ. දෙමව්පියොත් සෑහෙන නිසා දුක් විඳලා තිනවා. ඒක ඩොක්ටර් ළඟට පෙන්නුවට පස්සේ ඩොක්ටර්ස්ලා කිව්වා කියන්නේ එයාගේ අර බෙහෙත් දෙනවා ඒ වෙලාවට. බෙහෙත් දුන්නාට ඒ වෙලාවට පොඩ්ඩක් මේකක් තියෙනවා. ආය මේ බබාට ඒ වගේම ඒ විදිහටම මේ ඒ ලෙඩේ තියෙනවා. ඉතින් හරි පව් කියලා කියන්න ඕන කෙනෙකුට පුළුවන්. හැබැයි මේ වගේ දරුවෙක් විසඳන්නේ කොහොමද? මේ වගේ දරුවෙක්ව ගොඩ ගන්න කොහොමද? වෛද්‍ය විද්‍යාව ඉදිරිපත් කරලා තියෙන ඉතා සංකීර්ණ පිළිතුරු. මම රිජ්ජෝ එකට එකපාරක් එක්ක ගියා. ඊට පස්සේ හදිස්සියේ බබාට මේවා වෙලා ඉවරලා ගම්පහ හොස්පිටල් එකට එක්ක ආවා. ගම්පහ හොස්පිටල් එකට එක්ක ඇවිල්ලා පෙන්නවා. ගම්පහ නවලෝක හොස්පිටල් එකේ පෙන්නවා. එතනිනුත් දුන්නේ බෙහෙත් එකක් විතරක් දුන්නා. බබාට බොන්න දෙන්න කියලා එච්චරයි. බබා පාලනය කරගන්න කියලා කිව්වා. බබා වොෂ්රූම් ගියාම ගොඩක් වෙලා වොෂ්රූම් එකේ ඉන්න දෙන්නේ නැතුව අඬ ගන්න කියලා කිව්වා. ඒ දෙයට තමයි කරන්න කියලා කිව්වේ. පොඩි හින්දා සර්ජරි එකට යන්න නැහැ කියලා. එතනින් එහාට දෙයක් කරන්න බෑ කියලා කිව්වා. හැබැයි ප්‍රොෆෙට් ජෙරොම් ළඟට අරගෙන ආවා. හරිම සරල පිළිතුරක්. ඇයි සරල පිළිතුරක් වෙන්නේ? ජේසුස් වහන්සේ කුරුසිය දිස්සියල්ල නිමා කළා. ඒ නිසා දැන් ප්‍රොෆෙට් ජෙරොම්ට තියෙන්නේ සරල විසඳුමක්. මෙන්න මේ විසඳුම ලැබිච්ච ආකාරය. බලන්න දෙමව්පියෝ දරුවෝ කොච්චර සතුටින් ඉන්නවද? ගොඩක් මේ වීඩියෝ වල බලද්දි ගොඩක් කට්ටිය සුව වෙනවා. ඒ වෙලේ පාස්ට් මේවා කරන එක තියෙනවා. ඊට පස්සේ සුව වෙලා ඊකට මරුවෙන් ඉන්න කට්ටිය ලෙඩේ සුව වෙලා මෙහෙමයි කියලා කියනවා. ඒ දේවලුත් එක්ක ගොඩක් විශ්වාස වුණා. ඊට පස්සේ යාළුවත් කීවා යත් නිතරම එනවා මෙහෙම හොඳයි කියලා. ඊට පස්සේ තමයි ගොඩක්ම විශ්වාස කරලා මෙතෙන් ආවේ. බබාගේ ඔළුවට අත තිබ්බා. ඔළුවටත් වෙලා පිටිපස්සට අත තිබ්බා.
ගෙදර ගියාට පස්සේ තමයි ඔබට හොඳයි කියලා දැනගන්න ඕනේ. වොෂ්රූම් ගියාට පස්සේ මොකුත් නැහැ. පුතා කිව්වා දැන් හොඳයි. දැන් වොෂ්රූම් ගියාට පස්සේ එළියට එනවා කියලා කියනවනේ. එහෙම එන්නේ නැහැ තාත්තේ කියලා බබා කිව්වා. ගොඩක් සතුටුයි ඇත්තටම. මෙහෙ එන්න ඕනි කියලා එයාම තමයි දැන් කියන්නේ. සල්ලි වලින් කවදාවත් යන්න බෑ මේ සතුට. කොච්චර සල්ලි තිබ්බත් බෑ. ඊට වඩා සතුට කියා ගන්න බැරි සතුටක් තියෙනවා. මේ සතුට කියලා නිම කරන්න බෑ. කවුරු මොන දේ කීවත් මන් දන්නවා මගේ බබාට සුව ලැබිච්ච විදිහ, සුව වුණ විදිහ දෙවියන්ග වහන්සේ නිසා ඒ හැමදේම ලැබුණේ. මට පුළුවන් හැම වෙලේම මේ දේවස්ථානයට මම එනවා. දෙවියන් වහන්සේට අනේක වාරයක් ස්තුතියි මගේ බබා සුව කරලා දුන්නාට. මේ වගේ දුක් විඳින 100,000 ගණන් ජනතාව ශ්‍රී ලංකාවේ සිටිනවා. ලෝකේ හැමතැනමත් ඉන්නවා. ඔබ ඒ වගේ අය දන්නවා. එක දෙයක් කරන්න තියෙනවා. එන්න මිරකල් ඩෝම් එකට. ගොඩාක් සල්ලි වේදම් කරගෙන බොහෝ තැන් වල ගිහිල්ලා කට්ටඩිය පස්සේ යනවා, දේවාල වලට යනවා. ඊටාම අධික මුදල් බේත් පරීක්ෂණ වලට වේදම් කරනවා. මිරකල් ඩෝම් එකට ඔබට යන්නේ ඔබගේ ගමන් ගාස්තුව විතරයි. මෙතෙන්ට ආවට පස්සේ සියල්ල නොමිලේ. හැම කෙනෙකුටම සියල්ල නොමිලේ. ජේසුස් වහන්සේ අපට නොමිලේ දුන්න. අපි ඔබට නොමිලේ දෙනවා. ප්‍රොෆෙට් ජෙරොම්ගේ උපස්ථානය ලබා ගන්න ඔබත් එන්න මිරකල් ඩෝම් එකට. වෙලාවල් මතක් කරන්න බ්‍රහස්පතින්දා සවස් 6ට, ඉරිදා උදෑසන 7:30ට සහ 11:30ට, ඒ වගේම පොය දවසේ උදෑසන 10ට. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම්, ගැටලුවක් තියෙනවා නම්, තොරතුරක් අවශ්‍ය නම් මේ අංකයට කතා කරන්න 0111 777 4877. නැවත දවසක හමුවෙමු. ඔබ සැමට ජයග්‍රහණය, සතුට, සමාදානය සහ දිව්‍යමය නිරෝගීකම ජේසුස් වහන්සේගේ නාමයෙන්. මගේ ජේසුස්